අනුෂ්ක මේ මතකද යොහානි වගේ සින්දුවක් කිව්ව එක කොන්සර්ට් එකක. ඔව් ඩ්‍රයිවිං කන්සල්. ඩ්‍රයිවිං කොට නෑ ඊට කලින් බ්‍රෑන්ඩ් එක නම කියන්න බෑ. කියන්න එපා බ්‍රෑන්ඩ් එක කියන්න එපා. ප්‍රසන්ස්. ඔව් ඒකනේ එතකොට යොහානි ආපු කාලේ ඔව්. ඒ මගේ පළවෙනි කන්සර්ට් එක. පළවෙනි කොන්සර්ට් එක එතකොට බාතිය stage තමයි ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ කිව්වා අනුෂ්ක මේ සින්දුවක් ෂෙයා කරගන්න යත් එක්ක ඉතින් ඒක අපි කිව්ව ගමන් ගියානේ ඉන්ටර්නැෂනල්. ඊට පස්සේ දැන් ඩ්‍රයිවිං කොන්සර්ට් එක අපි ගැහුවා සවුත් ඒෂියාවල තිබ්බ පළවෙනි ඩ්‍රයිවිං කොන්සර්ට් එක. ඔව්. ඒක සෑහෙන ලොකුට පොපියුලර් වෙලා කොහොමද අපේ සින්දුකුත් යොහානි අපිත් එක්ක කියලා සති දෙකකට පස්සේ යොහානිගේ මැනිගේ සින්දු හිටලා දැන් යනවා ඉන්ටර්නැෂනල් දේ වැඩේ. යොහානි නිසදස් ගියාගෙන දැන් අම්බට දැන් හෙඩ්ඩප යොහානි පීක් එකේ. ඔව්. මං ගවත් හරියා ඊළඟ පාර යොහානි සෙට් වුණොත් ස්ටේජ් එකට කියන්න ඕකී උස්සලා පොලේ ගහපුවා. එතකොට මුළු ඉන්දියාවම බලනවා කවුද මේ පොලේ ගහපු එක කියලා. අපිට ඒ බර ඉන්ටර්නැෂනල් යන්න පුළුවන්. අපි ඊට පස්සේ හම්බුන්නේ නැහැ. මම ආයෙ වැරදිලාවත් එක ස්ටේජ් එකට සිද්ධ කරලා හම්බුනොත් උස්සලා හරි පොලේ ගහපුවා. එතකොට හරි ඉන්දියාවෙන් අපි දිහා බලයි කියලා.